සමහර වෙලාවට අපේ ජීවිතේ එකම විදිහේ ප්‍රශ්න, එකම විදිහේ මිනිස්සු, එකම විදිහේ වැරදීම් ආයෙත් වෙනව නේද? හරියට කැඩිච්ච තැටියක් වගේ. අපි හිතනෝ මේ පාර නම් වෙනස් වෙයි කියලා. ඒත් අන්තිමේදී නවතින්නේ එකම තැන. අද අපි කතා කරන්න යන මූලාශ්‍රයෙන් කියවෙන්නේ මේ රටාවන් සමහර විට එක ආත්මයකට විතරක් සීමා වෙන්නේ නැහැ කියලයි. හරියටම. ඒක තමයි මේකේ තියෙන ගැඹුරම අදහස. මේකට කියනවා සංසාරික පුනරාවර්තනය කියලා. ඒ කියන්නේ එකම කර්ම ශක්තියින් එකම චරිත එකිනෙකාව ආත්මෙන් ආත්මයට හොයාගෙන එනව වගේ දෙයක්. අද අපි කතා කරන මේ මුනික ජාතකයේ ඇතුලේ හරියටම ඒ වගේ සිද්ධියක් නැවත වරක් වෙන්න ඕන මෙන්න තියෙද්දි නවත්තගත්ත හැටි ගැන තමයි කියවෙන්නේ. උට පිටිපස්සේ හැංගිලා තියෙන භයානකකම ගැන ගැඹුරින් විමසා බැලීම. අපි මේ මූලාශ්‍රය ටිකින් ටික දිගහැරලා බලමු. අපි මුලින්ම කතාවේ වර්තමාන සිදුවීමට යමු. සවැත් නුවර හරිම ශ්‍රද්ධාවෙන් තරුණෙක් මහාන් වෙනවා. මුලදී හැමදේම හොඳින් කරගෙන යනවා. හැබැයි කාලයක් යනකොට භාවනාව ධර්මයේ ඉනගෙන ගැනීම වගේ දේවල් ටිකක් කම්මැලි නීරස දෙයක් වගේ දැනෙන්න පටන් ගන්නවා. මෙතනදී මූලාශ්‍රයේ හරිම වැදගත් මානසික තත්ත්වයක් ගැන කියනවා. ඒ තමයි ප්‍රමාදය කියන එක. ඒ කියන්නේ සිහියෙන් තොරවීම, Taman කරන දේ ගැන අවධානයක් නැතිවීම. මේ භික්ෂුවට Tamanගේ මුල් අරමුණ සම්පූර්ණයෙන්ම අමතක වෙලා. ඔව් අමතක වෙලා ඒ වෙනුවට දායක ගෙවල් වලට ගිහින් ඒ අයත් එක්ක කතා කර කර ඉන්න එකට හිත ඇදිලා යනවා. Tamanගේ මානසික ආරක්ෂක පද්ධතිය සම්පූර්ණයෙන්ම දුර්වල වෙච්ච වෙලාවක් මේක. හරියට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වුණාම ලෙඩ රෝග ලේසියෙන් බෝ වෙනව වගේද? ඕ ඒක හොඳ උපමාවක්. මේ භික්ෂුවගේ මානසික ප්‍රතිශක්තිය බිඳුවට වැටිලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ තමයි එක පවුලක් මේ භික්ෂුව ඉලක්ක කරගන්නේ. ඒ අය හිතනවා මේ ආනන්ද දැන් ඉන්නේ අපේ දැලට අල්ලගන්න පුරුවන් තැනක කියලා. එයයි මේ භික්ෂුවට විශේෂයෙන් සලකන්න පටන් ගන්නවා. ඒ සැලකිල්ල කොයි වගේද කියනවනේ වෙන කාටවත් නැති විදිහක විශේෂයෙන් හදපු කැම වර්ග ප්‍රණීත දේවල් මේ භික්ෂුවටම වෙන් කරලා දෙනවා. ඉතින් මේ හාමුදුරුවෝ ටිකෙන් ටික ඒ කැමවල රසයට ඇබ්බැහි වෙනවා. මූලාශ්‍රය කියන විදිහක රස තෘෂ්ණාවට සම්පූර්ණයෙන්ම වහල් වෙනවා. හැබැයි ඒ ගෙදර අයගේ ඇත්තම අරුණ ඒක නෙවෙයි. නෙවෙයි නේද? නෑ. ඒ අයට ඕන වෙලා තිබුණේ විවාහ කරගන්න කෙනෙක් නැතුව හිටපු තමන්ගේ දියණියව මේ හාමුදුරුවන්ට පටලවලා දාන්න. මෙතනදී අපි පොඩ්ඩක් හිතන්න ඕන ඒ පවුලේ ක්‍රියාව දිහා එක පැත්තකින් බැලුවම ඒට උගුලක්. අනිත් පැත්තෙන් ඒ කාලේ සමාජයේ දුවෙක්ව විවාහ කරලා දෙන්න බැරි වුණාම පවුලකට මුහුණ දෙන්න වෙන පීඩනයත් එක්ක සමහර විට ඒ අය දැක්කේ මේක ඒ ප්‍රශ්නෙන් ගොඩෙන්න තියෙන විසඳුමක් විදියට වෙන්න පුළුවන්. ඒකෙන් එයාලගේ ක්‍රියාව සාධාරණීකරණය කරන්න බෑ. බෑ. නමුත් ඒකේ තියෙන මානුෂීය පැත්ත, ඒ කියන්නේ එයාගේ මංමුලා සහගත බව තේරුම් ගන්න පුළුවන්. ඒකත්. ඉතින් දවසක් දාණයෙන් පස්සේ මේ සැලසුම ක්‍රියාත්මක වෙනවා. ගෙදර මව තමන්ගේ වත්කම් දීපල ගැන ලොකුවට කියන්න පටන් ගන්නවා. හරියට අපේ දුවව කසාද බඳින කෙනාට කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ කියලා වක්‍රාකාරයෙන් කියනවා වගේ. ඒ මොහොතේම ලස්සනට ඇඳ පැළඳගත්තු දුව එතනට ඇවිත් නොයෙක් ඉඟි බිඟි පාමින් hina වෙමින් මේ භික්ෂුවගේ හිත සම්පූර්ණයෙන්ම අවුල් කරනවා. ඔව්. ඒ වෙලාවෙ ඉතින් අර හාමුදුරන්ගේ ඔළුව සම්පූර්ණයෙන්ම අවුල් වෙලා යනවා. සිහියක් පතක් නැතුව යනවා. ඔව්. ඒ මොහොතේම තීරණය කරනවා මට මේ පැවිදි ජීවිතේ එපා. මම සිවුරු ඇරලා යනවා කියලා. හැබැයි Tamanගේ ගුරු හාමුදුරුවෝ ළඟට ගිහින් ඇත්ත කියන්නේ නැහැ. බොරුවක් කියන්නේ. ඔව් කියන්නේ මට දරුණු හිස එකක් කුමක් තියෙනවා හිත හරිම විසිරිලා මහානකම කරගෙන යන්න බැහැ කියලා ඒත් අධ්‍යක්ීම් බහුල ගුරුහාමුදුරුවන්ට කාරණේ තේරෙනවා. උන්වහන්සේ තේරුම් ගන්නවා මේ ශිෂ්‍යයා කිසියම් ස්ත්‍රියකගේ මායමකට අවු වෙලා කියලා. ඊට පස්සේ ගුරුහාමුදුරුවෝ මේ භික්ෂුවව බුදුරජාණන් වහන්සේ ළඟට එක්කගෙන යනවා. එහිදී බුදුන් වහන්සේ කිලින් මහනවා භික්ෂුව ඇත්තද සිවුරු හරින්න හිතුවා කියන්නේ කියලා. එතකොට අර භික්ෂුව අවංකවම හැමදේම පිළිගන්නවා. එහෙමයි ස්වාමීනි අර තරුණිය නොඑක් දේවල් කිව්වම මගේ හිත පැවිද්දෙන් සම්පූර්ණ වෙන්නේ නැති වෙලා ගියා කියලා. මෙතන ඉඳන් තමයි කතාව සම්පූර්ණව වෙනස් වෙන්නේ. අහගෙන ඉන්න කෙනෙක් හිතන්නේ දැන් බුදුන් වහන්සේ මේ භික්ෂුවට ආශාවේ ආදීනව ගැන බණක් කියයි කියලා. ඒත් උන්වහන්සේ කරන්නේ හිතාගන්නවත් බැරි දෙයක්. උන්වහන්සේ අහනවා ඔබ දන්නවද පෙර ආත්මයේදීත් ඔබව විනාශ කරේ ඔය තරුණියම තමයි කියලා. ඒක අහපු ගමන් අර භික්ෂුවට මොනව හිතෙන්නේ නැතිද? ඒක හරියට තමන් ඉන්න යථාර්ථයේ සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා වගේ අත්දැකීමක්. ඊට පස්සේ බුදුන් වහන්සේ දේශනා කරනවා පෙර ආත්මයේදී ඇයගේ විවාහ දිනේදී ඔබව මරලා
මංගල මේසයට කෑමක් විදිවදී යවන්න සිද්ධ වුණා කියලා. මේ ප්‍රකාශයත් එක්ක තමයි මුනික ජාතකයේ දිගහැරෙන්නේ. ජාතක කතාව පටන් ගන්නේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ කාලයේ. බෝධිසත්වයෝ ඉපදෙන්නේ ගොවි පවුලක මහාලෝහිත කියන නම තියෙන ගවයෙක් විදියට. එයාට මල්ලි කෙනෙකුත් ඉන්නෝ චුල්ලලෝහිත. හරි. මේ දෙන්න හරිම මහන්සියෙන් ගොවිපලේ වැඩ කරනවා. මේ අතරේ ඒ ගෙදර දියණිය මුනික කියලා ඌරෙක්ව හරිම ආදරෙන් අති කරනවා. මෙතන චරිත අතර තියෙන වෙනස හරිම වැදගත්. ගවයන් දෙන්න කුඹුර කොටනවා, බර අදිනවා, gedara දියුණුවට දායක වෙනවා. ඔව්. ඒතයාට කන්න ලැබෙන්නේ තනකොළයි පිදුරයි විතරයි. අනෙක් අතට මුනික ඌරා කිසිම වැඩක් කරන්නේ නැහැ. හැබැයි ඌට විශේෂයෙන් හදපු කැඳ බත් වගේ රසවත් දේවල් දීලා හුරතල් කර කර තරබාරු විදිහට හදනවා. ඉතින් මේ தත්ත්වය ගන්න චුල්ලලෝහිත, ඒ කියන්නේ මල්ලිගවයා එච්චර සතුටු වෙන්නේ නැහැ. මේක හරියට නිකන් ඔෆිස් එකක වගේ. එක කෙනෙක් රැදවල් නැතුව වැඩ කරනවා, අනිත් කෙනා ලොක්කට hina වෙලා ඉඳලා ප්‍රොමෝෂන් ගන්නවා වගේ හැඟීමක්. ඒක ඇත්ත. දවසක් චුල්ලලෝහිත අයියාට පැටනිලක් කරනවා. අයියේ මේක හරිම අසාධාරණයි. ගෙදර හැම බරක්ම අදින්නේ අපි. අපිට ලැබෙන්නේ වේලිච්ච පිදුරු. අර මුනිකයට තියෙන සැලකිල්ලක්. ඌට හැම රසවත් දෙයක්ම කවනවා. මේකේ තේරුම මොකද්ද? මෙතනදී තමයි මහාලෝහිත බෝසතාණන්ගේ ප්‍රඥාව එළියට එන්නේ. උන්වහන්සේ දෙන පිළිතුර මේ මුළු කතාවේම හරය. උන්වහන්සේ කියනවා චුල්ලලෝහිත ඔය ඌරාගේ කෑමට ආශා කරන්න එපා. ඌ අනුභව කරන්නේ මරණ බත. මරණ බත. ඒක හරිම බලවත් වචනයක්. ඒකෙන් මොකද්ද ඇත්තටම අදහස් වෙන්නේ? ඒකෙන් අදහස් වෙන්නේ ක්ෂණිකව ලැබෙන සතුට පිටිපස්සේ හැංගිලා තියෙන විනාශකාරී ප්‍රතිඵලය. මහාලෝහිත පැහැදිලි කරනවා මේ ගෙදර දියණියගේ විවාහ උත්සවය ළඟදීම එනවා. ඒ උත්සවයට එන අමුත්තන්ට දෙන්න තමයි මුනිකව ওই විදිහට තර කරන්නේ. ඌ කන හැම බත්ටෙටියක්ම ඌව මරණයට තවත් ලං කරනවා. ඒ නිසා ඒ කෑමට ඊර්ෂ්‍යා කරන්න එපා. අපිට ලැබෙන මේ පිදුරු ටික තමයි අපේ දීර්ඝායුෂට හේතුව. මේක නිකන් අද කාලේ ක්‍රෙඩිට් කාඩ් එකකින් ලොකු වියදමක් කරලා මොහොතක සතුටක් ලබනවා. හැබැයි පස්සේ අවුරුදු ගානක් ඒ ණය ගෙව දුක් විඳිනවා වගේ දෙයක්. හරියටම ඒ ශනික සතුට තමයි මරණ බත. ඒක හරිම පැහැදිලි. ඊට පස්සේ බෝසතාණන් කිව්ව දේ ඇත්ත වෙනවා. වැඩි දවසක් යන්න කලින් මංගලෝත්සවයේ දවස උදා වෙනවා. ගෙදරට මිනිස්සු පිරෙනවා. කුස්සිය පැත්තෙන් මර ලතෝනි දෙන මුනික ඌරාගේ සද්දය ඇහෙනවා. ටික වෙලාවකින් ඌව මරලා මස් වලින් හදපු ව්‍යංජන සුවඳ ගේ පුරාම පැතිරෙනවා. ඒ වෙලාව බෝසතාණන් චුල්ලලෝහිත දිහා බලලා අහනෝ මල්ලි දැක්කා නේද මුනිකියාගේ කෑමේ ප්‍රතිඵලය කියලා. එතකොට චුල්ලලෝහිත කියනවා අයියේ මට දැන් තේරෙනවා ඒ රසවත් කෑම වලට වඩා මේ පිදුරු 100,000 ගුණයකින් වටිනව උතුම් නිවැරදි. මේකෙන් අපිට හානියක් වෙන්නේ නැහැ ජීවිතේ ලැබෙනවා කියලා. එයා ඒ පාඩම S2කින්ම දැකලා ඉගෙන ගන්නවා. ඉතින් මේ අතීත කතාව කියලා ඉවරුණාම බුදුරජාණන් වහන්සේ ආයමත් වර්තමානයට එනවා. උන්වහන්සේ අර තරුණ භික්ෂුවගෙන් අහනවා දැන් තේරෙනවාද කියලා වගේ. ඔව් උන්වහන්සේ කතා දෙක එකට පුට්ටු කරනවා. භික්ෂුවෝ එදා රසවත් කෑමවලට ආසා කරලා ජීවිතේ නැති කරගත්ත මුනික කියන ඌරා තමයි ඔබ. එදා ආදරෙන් ඒ මරණ බත කවපු ගොවිදියණිය තමයි අද මේ තරුණිය වෙලා ඉන්නේ. ඒකනම් ඇඟ හිරිවැටෙන හෙලිදරව්වක්. ඒ කියන්නේ Taman ආසාවෙන් මේ මුළු ජීවිතේම දාලා යන්න හදන්න කෙනාම තමයි පෝනාත්මේ Tamanව මරණයටපත් කරලා තියෙන්නේ කියලා දැනගත්තම ඒ හාමුදුරන්ට මොනව හිතන්නේ නැතිද? හරියටම. බුදුන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා. එදා ඇය ඔබේ ශාරීරික ජීවිතේ නැති කළා. අද ඇය උත්සාහ කරන්නේ ඔබේ පැවිදි ජීවිතය. ඒ කියන්නේ ඔබේ අධ්‍යාත්මික ජීවිතේ නැති කරන්න. එදා රසවත් ආහාර කියන මරණ බත දුන්නා වගේ අද ප්‍රියමනාප වචන ඉඟි බිඟි කියන මරණ බත දෙනවා. රටාව එකයි. හරියටම හරි. මේ දිස්මය ප්‍රතිඵලෙ මොකක්ද අර භික්ෂුවට මොකද වෙන්නේ? ඒ මොහොතේදී අර භික්ෂුවට Tamanගේ සංසාරික ගමනේ භයානකකම
Taman කොච්චර ලේසියෙන් එකම උගුලයකට ආයෙත් අහු වෙනවද කියන එක ගැන ගැඹුරු අවබෝධයක් ඇති වෙනවා. මූලාශ්‍රයේ සඳහන් වෙන්නේ ඒ අවබෝධය කොච්චර බලවත්ද කියනවනම් ඒ මොහොතේදීම ඒ භික්ෂුව සෝවාන් ඵලයට පත් වෙනවා කියලා. පොඩ්ඩක් ඉන්න සෝවාන් ඵලයට පත් වෙනවා කියන්නේ හරියටම මොකක්ද? ඒක නිකන් හොඳ කෙනෙක් වෙනවා කියන එකට වඩා වෙනස් දෙයක් නේද? ඔව් ඒක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. සරලවම කිව්වොත් ඒක ආපහු හැරෙන්න බැරි තැනක්. ඒ කියන්නේ කෙනෙකුගේ දැක්ම ලෝකය දිහා බලන විදිහ ස්ථිරවම වෙනස් වෙනවා. ආශාව කියන උගුල නිකන් පොතේ තියෙන දෙයක් විදිහට නෙමෙයි. Tamanගේ ඇතුළාන්තයෙන්ම සෘජුවම අත්දකින්න. හරි. ඒ වගේ කෙනෙක් නැවත කිසිදාක පහත් තත්යකට වැටෙන්නේ නැහැ කියලායි කියවෙන්නේ. එයා නිවන් මාගේ පළවෙනි පියවරේ ස්ථිරවම තියලා ඉවරයි. එතකොට කතාවේ අනිත් චරිත චුල්ලලෝහිත සහ මහලෝහිත. අවසානයේදී බුදුරජාණන් වහන්සේ ඒ චරිතත් හඳුන්වා දෙනවා. මහණෙනි, එදා චුල්ලලෝහිත වෙලා හිටියේ අපේ ආනන්දයන්. ප්‍රඥාවන්ත මහලෝහිත වෙලා හිටියේ මමයි. මේ විදිහට තමයි මේ පුදුම සහගත කතාව අවසන් වෙන්නේ. එසේනම් මේ මුළු සාකච්ඡාවම එක වාක්‍යයකින් සාරාංශගත කළොත් මතු පිටින් හරීම ආකර්ශනීය විදිහට පේන ක්ෂණික සතුටක් ගෙනන දේවල්, ඒ කියන්නේ රසවත් කෑම, ලස්සන වචන, ප්‍රශංසා වගේ දේවල් දිගකාලිනව අපේ විනාශයට හේතු වන මරණ බතක් වෙන්න පුළුවන් කියන එක. ඔව්. ඒ වගේ මේකෙන් අපිට අපේ ජීවිත දිහා බලන්නත් පුළුවන්. අපි හරිම ආසාවෙන් පස්සේ යන දේවල් මොනවද? ඒ දේවල් ඇත්තටම අපිට යහපතක් කරනවද? නැත්නම් ඒවත් එක විදිහක මරණ බතක්ද? හොඳ උදාහරණයක් දෙන්න පුන්නන්ද? පුළුවන්. උදාහරණයක් විදිහට සමාජ මාධ්‍යවල ලැබෙන ලයික් එකක්. ඒකෙන් මොහොතක සතුටක් ලැබෙනවා. ඒ දිගු කාලිනව ඒක අපේ මානසික සෞඛ්‍යයට කරන හානිය ගැන අපි හිතනවද? ඒක ඇත්ත. මේ කතාවෙන් අපිට ඒ වගේ ප්‍රශ්න අහන්න උගන්වනවා. ක්ෂණික සතුට පිටුපස සැඟවුණු දිගු කාලින මිල ගැන විමසිලිමත් වෙන්න කියලා මතක් කරනවා. ඉතිරි කරමින් අපි මේ ගවේෂණය අවසන් කරමු. මෙම කතාවෙන් පෙන්눔 කළේ අතීතයේ සිදු වූ දෙයක්ම වෙනස් මුහුණුවරකින් වර්තමානයේත් නැවත සිදුවීමට ආසන්න වූ ආකාරයයි. එසේනම් අපේ ජීවිතවලත් ඒ වගේ නැවත නැවතත් සිදුවන අපව එකම විදිහේ කරදරවලට එකම විදිහේ දුක්ඛිත අවසානයකට ඇද දමන රටාවන් තිබේ හැකිද? අපි එකම විදිහේ සම්බන්ධතාවලට පැටලෙන්නේ එකම විදිහේ රැකියාවල අසතුටින් ඉන්නේ